ජීවිතේ සමහර වෙලාවට අපිව අමාරු වේදානවා අතරමං කරනවා වගේ දැනෙන ඒ මොහොතවල ඇතුලේ ඇත්තටම සැඟවිලා කියන ගැඹුරු පාඩම් ගැන යදි මේ විග්‍රහය. ඒ අනපේක්ෂිත දුෂ්කරයි කියලා හිතෙන හැරවුම් බව අන්තිමේදී අපේ යහපතටම හේතු වෙන හැටි ගැන අපි කතා කරමු. ඇත්තමම මේක අපි හැමෝටම පොදු අත්දැකීමක් නේ. හීනමවපු පාරවල් එකපාරටම වැහිලා යනවා. කොහෙත්ම යන්න හිතපු නැති තැන් වලට අපිව තල්ලු වෙනවා. ඒ මොහොතේදී හිතට දැනෙන බර, ඒ තනිකම, ඒ කලකිරීම අපි හැමෝම දන්න දෙයක්. ඉතින් මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි මේ ගමනේ Taman තනි වෙලා නැහැ කියන එක. මේ හැඟීම හරියටම පොළවට යට වුණු බීජයක් වගේ. හිතන්න ඒ බීජයට පැලවෙන්න නම් ඒකේ තියෙන දෘඩ පිටපොත පැලිලා බිඳිලා යන්න ඕන. පිටින් බරන කෙනෙකුට ඒක විනාශයක් වගේ පෙනුනට ඇත්තද මේක තමයි අලුත් ජීවයක ආරම්භය. අනේ වගේමයි හිතට දැගෙන ඒ බිඳියාම ඇත්තටම අපිව අලුතින් වඩාත් ශක්තිමත්ව ගොඩනගෙනවට දෙන ඉඟියක් වෙන්න බැරිද? ඉතින් අපි මේ ගමනේ පළවෙනි කොටසට යමු වෙමු. ඒ තමයි අපේ කැමැත්තට එරෙහිව අපිට ගමන් කරන්න සිද්ධ වෙන මේ අනවශ්‍ය මාවත ගැන. මේ හැඟීම් හරිම හුරුපුරුදුයි නේද? අපි සැලසුම් කරන්නේ එක දෙයක්. ඒ ජීවිතය අපිව ගෙනියන්නේ හාත්පසින්ම වෙනස් දිශාවකට. අන්නේ වෙලාවට හිතට ලොකු ප්‍රශ්නයක් එනවා. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. ඒක අසාධාරණයක් වගේ, දඬුවමක් වගේ දැනෙනවා. ඒත් මොහොතකට හිතන්න මේක දඬුවමක් නෙවෙයි, සූදානම් කිරීමක් නම්. හරි දැන් අපි බලමු මේ ගමනේ තියෙන පුදුම සහගත පැත්තක් ගැන. ඒ තමයි අපේ කැමැත්ත සහ අපේ වර්ධනයේද ඇත්තටම හොඳම දේ අතර තියෙන මේ පුදුම ගැටුම, මේ විරුද්ධාභාසය. බලන්නකෝ අපි යන්න අකමැති වුණු දුෂ්කරයි කියලා හිතුණු පාරවල් අවසානයේදී අපිට ලොකුම ශක්තිය වටිනාමත් දෙකීම් සහ ප්‍රඥාව දීලා තියෙනවා. ඒත් අපි හරිම ආසාවෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන තෝරගත්ත සමහර පාරවල් අන්තිමේදී කලකිරීම සහ වේදනාවන් ඉතිරි කරලා තියෙනවා. මේක තමයි ජීවිතයේ පුදුම විරුද්ධාභාසය. ඉතින් වැදගත්ම කාරණේ තමයි මේක. මේ වාක්‍ය හරිම සරලයි වගේ පෙනුනට ඒකේ හරිම ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි යම් දෙයකට කැමති වෙන්නේ නැත්නම් අකමැති වෙන්නේ අපේ සීමිත දැක්මෙන්. නමුත් ජීවිතයේ සැලැස්ම ඊට වඩා විශාලයි, ඊට වඩා ප්‍රඥාවන්තයි. කාලයත් එක්ක අපේ දැක්ම වෙනස් වෙන හැටි ගැනයි මේ කොටසින් කතා කරන්නේ. අතීත සිදුවීම් දිහා ආපහු හැරිලා බලනකොට අපිට ලැබෙන ඒ පැහැදිලි අවබෝධය ගැන. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මීට අවුරුදු ගානකට කොලින් වුණු ඒ වෙලාවේ දරා ගන්න බැරි තරම් දුකක්, ලැජ්ජාවක් හෝ අසාර්ථක වීමක් ගෙනාපු සිදුවීමක් ගැන. ඒත් අද ඒක දිහා ආපහු හැරිලා බලනකොට ඒ සිදුවීම නිසා Taman කොච්චර ශක්තිමත් වුණාද, කොච්චර දේවල් ඉගෙන ගත්තාද කියලා තේරෙනව නේද? එදා වුණු ඒ දේ නොවෙන්න අද මේ ශක්තිය ලැබෙන්නෙත් නැහැ. මේක හරිම බලගතු සංකල්පයක්. ඒ කාලේ අපි කරේ තියාගෙන ගියපු ඒ බර ඇත්තටම අපේ ගොඩනගපු අත්විවරයේම ගලක් වගේ. ඒ බරට ස්තුතිවන්ත වෙන්න තමයි අද අපි මේතරම් ශක්තිමත්ව මේතරම් උසින් හිටගෙන ඉන්නේ. හරි. අපි අතීතෙන් ඉගෙනගත්ත පාඩම් වර්තමානයට ගලපගන්නේ කොහොමද? දැන් මේ මුහුණ දෙන අවිනිශ්චිත අමාරු මොහොතේදී මේ ප්‍රඥාව පාවිච්චි කරන්නේ කොහොමද කියලායි මේ කොටසින් අපි බලන්නේ. එහෙනම් මේ වෙලාවේ අපි හැමෝම පොඩි පුහුණුවක් කරමු. Taman ඉන්න තැනම මොහොතකට නතර වෙන්න. පුළුවන් නම් S2 පියාගන්න. දැන් ගැඹුරු හුස්මක් ඇතුළට අරගෙන හෙමින් ඒක පිට කරන්න. වර්තමාන මොහොතේ තියෙන දේ ඒ විදිහටම පිළිගන්න. ඒකට විරුද්ධ නොවි ඒක ගලාගෙන යන්න ඉඩ දෙන්න. දැන් මේ මොහොතේදී ස්තුතිවන්ත වෙන්න පුරුවන් පුංචි කරුණු තුනක් හිතින් මවා ගන්න. ඒක සමහර විට මේ හුස්ම ගන්න ලැබීම වෙන්න පුළුවන්. ඒක වුණත් ඇති. මේක හරියට ඍතු මාරු වෙනවා වගේ වැඩක්. ශීත කාලෙදී ගස්වල කොළ හැලිලා පණ නැතුව වගේ තමයි පේන්නේ. ඒත් ඒ ගහ ඇතුලේ ඊළඟ වසන්තයට අලුත් ජීවියක් නිහඬවම සූදානම් වෙනවා. ඒක අපිට පිටට පේන්නේ නැහැ. අන්න ඒ වගේම අපේ ජීවිතේ සමහර අමාරු කාලවල වලදී ඇතුළතින් ලොකු දෙයකට සූදානම් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඉවසීමෙන් ඉඩ දෙන්න ඕන. දැන් අපි යන්නේ මේ විග්‍රහයේ වැදගත්ම දැක්ම වෙතට. මේ මුළු ජීවන ගමනම දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන මේ අපූර්ව අදහසට මේ වාක්‍ය හිතේ ගැඹුරුම තැනක තියාගන්න. අපිට හිතෙන්නේ හැමදේම කඩන් වැටෙනවා, අපිව බිඳ වැටෙනවා කියලා. නමුත් ඇත්තටම වෙන්නේ අපිව තවත් ශක්තිමත්, තවත් ප්‍රඥාවන්ත කෙනෙක් විදිහට අලුතින් ගොඩනගෙන එක. හරියට විවාහයකට සූදානම් වෙනවා වගේ. හැම අභියෝගයක්ම, හැම වේදනාවක්ම, හැම පාඩමක්ම අපිව ඊළඟ මට්ටමට තමන්ගෙම වඩාත් උසස් ස්වරූපයකට අරගෙන යනවා. එකදු අත්දැකීමක්වත් නාස්ති වෙන්නේ නැහැ. මේ හැමදේම අවශ්‍ය සූදානම් වීමක් විතරයි. සමහර වෙලාවට අපිට හිතෙනවා අතරමං වෙලා කියලා, පාර වැරදිලා කියලා. ඒත් ඇත්තටම
ඒ හැරවුම් පාරවල් පවා ගමනේම කොටසක්. කවුද දන්නේ සමහර විට ඒ අනපේක්ෂිත හැරවුම අපි මුණින් යන්න හිතාගෙන හිටපු පාරට වඩා ලස්සන, වඩාත් ගැළපෙන තැනකට අපිව ගෙනියනව වෙන්න පුළුවන්. මේ තමයි අවසාන දැක්ම. ජීවිතය අපිට දඬුවම් කරනවා, අපිට විරුද්ධව ක්‍රියා කරනවා කියලා හිතනම වෙනුවට ජීවිතය අපිව පුහුණු කරනවා, අපිව රැක බලා ගන්නවා, අපිව හොනම දෙයට සූදානම් කරනවා කියලා විශ්වාස කරන එක. මේ මුළු විශ්වයම තමන්ගේ පැත්තේ ඉන්නවා කියන හැඟීම. යම් දවසක මේ ගමන දිහා ආපහු හැරිලා බලලා වුණු හැම දෙයකටම, හමුණු හැම කෙනෙක්ටම, මුහුණ දුන්නු හැම අභියෝගයකටම හදවතින්ම ස්තුතිවන්ත වෙන මොහොතක් එනවා. මොකද මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි අද ඉන්න මේ ශක්තිමත් ප්‍රඥාවන්ත පුත්කලයව නිර්මාණය කළේ කියලා එදාට හොඳටම තේරෙවි. ඉතින් ඒ දවසේ එනකම් මේ මොහොතේ තියෙන අවනිශ්චිත බවත් එක්ක ඉවසීමෙන් ඉන්න, හිත ධනාත්මකව තියාගන්න, මේ ගමන කොහෙට ගියත් ඒ කියන්නේ තමන්ගේම යහපතට, තමන්ගේම වර්ධනයට කියලා හදවතින්ම විශ්වාස කරන්න.